සුබ දවසක් ඔයාලා හැමදිනාටම කරන කියන සියලු කටයුතු සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වී දිනෙන් දින දියුණුවෙන් දියුණුවටපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ නොවැම්බර් මාසයේ විශේෂිතම දිනයක් තියෙනවා. ඔබ මම ඇතුළු විශ්ව නීතිය පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට මේ රහසක් නෙවෙයි. විශ්ව ශක්තිය වැඩි වශයෙන්ම තමන්ගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න පුළුවන් දවසක් තමයි 11/11 කියන්නේ. ඔයා මේ දවසේ අනිවාර්යෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඔයාගේ ජීවිතයේ ඉලක්ක අරමුණු ළඟා කරගන්න කැමති ඕනම දෙයක් ලේසියෙන්ම මේ 11/11 දිනේ ළඟා කරගන්න පුළුවන්. සිතුවපැතු සම්පත් ළඟා කරගන්න විශ්වයෙන් අපිට එවන ආශිර්වාදයක් තමයි මේ දේ. හරි විදියට ප්‍රයෝජන ගන්නවා නම් ඔයා දැන් ඉන්න ජීවිතයට වඩා ගොඩක් ලස්සන ජීවිතයක් උදා කරගන්න ඔයාට පුළුවන්. ආයේ මේ වගේ දිනයක් එන්න අවුරුද්දක්ම ඉන්න ඕනි. ඒ නිසා මේ දේවල් අතපසු කරගන්න එපා. අපි බලමු කොහොමද 11/11 ප්‍රබලතම දවසේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න කියලා. ඔයාට වෙනදටත් වඩා උදෑසනින්ම අවදි වෙලා පිරිසිදු වෙලා ඔයා අදහන ආගමක් අදහන්න පුළුවන්. මොන දේ කළත් අපි ඒ දේවල් වලට මූලිකත්වය දෙන්න ඕනිනේ. ඔයාට පුළුවන් තරම් මේ දවස ධනාත්මක විදියට ගත කරන්න. ඔයාට පුළුවන් මේ දවසේ භාවනා කරන්න. 2026ට අදාළ විෂන් බෝඩ් එක ඔයාට මේ දවසේ හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විශ්වයට ලිපියක් ලියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාටම තෑග්ගක් විදියට මොනවා හරි ලබා දෙන්න අනිත් අය වෙනුවෙන් පුංචිම හෝ දෙයක් කරන්නත් අමතක කරන්න එපා. ඔයා විශ්වයට මුදාහරින දේවල් ඔයාට ලැබෙන්නේ දෙගුණ වෙලා. ඒක ධනාත්මක වෙන්නත් පුළුවන්, ඍණාත්මක වෙන්නත් පුළුවන්. ස්වභාව ධර්මයේ වෙනුවනුත් පුංචිම හෝ ඵලයක් හිටවන්න. ඔයා මේ දවසේ ස්වභාව ධර්මයටත් තෑග්ගක් දීලා තමයි තියෙන්නේ. උදෑසන හෝ රාත්‍රී 11/11ට විශ්වය වෙනුවෙන් පහනක් හෝ ඉටිබැන්දමක් පත්තු කරලා විශ්වයට ස්තුති කරන්න. කොලයක් අරගෙන තමාට අවුරුද්ද ඇතුළත ඒ කියන්නේ 2025 11 වෙනි මාසයේ සිට 2026 11 වෙනි මාසයේ දක්වා ඔයාට ළඟා කරගන්න ඕනේ ලොකුම බලාපොරොත්තුව දැනටමත් ලැබිලා කියලා හිතලා ලියන්න. එක බලාපොරොත්තුවයි ලියන්න ඕනේ. ඔයාට ගොඩක් බලාපොරොත්තු තියෙනම් ඒ දේවල් ඔයා විශ්වයට ලියන ලිපියට ඇතුළත් කරන්න. මේ දේ ලියලා ලියපු කොලෙත් විශ්වයට ලිපියක් ලියපු කොලෙත් නමලා පරිස්සම් තැනක තියන්න. ආය ඔයා මේ දේ බලන්න ඕනි තව අවුරුද්දකින්. ඔයා මේ දේවල් විශ්වාස කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. ඒත් පුංචි උත්සාහයක් ගත්තට මුකුත් වෙන්නේ නෑනේ. උත්සාහ කරලා බලන්න. අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ඔයාටම බලා ගන්න පුළුවන්. ඉතින් 11/11 මේ ලස්සනම දවස අර්ථවත්ව ගත කරන්න. ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ අනාගතයක්.